පංචස්කන්ධය සහ පංච උපාදානස්කන්ධය වෙන වෙනම විස්තර කර දෙන්න කියලා ඉල්ලා සිටිනවා. රහතන් වහන්සේ නමක් තුළ උපාදානය නැහැ. තියෙන්නේ පංචස්කන්ධය. අනිත් හැම කෙනා තුළම උපාදානය තියෙනවා. එතකොට උපාදානය කියලා කියන්නේ බැඳී ගිය බව. දැන් අසුතවත් පුතඥ කෙනෙක් දිහා බැලුවට පස්සේ කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන කියන ඔක්කොම ටික තියෙනවා. බැඳිලා ගිහිල්ලා. අන්තික දැන් ওই බැඳී ගිය බව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ වගේ තියක්. රූපං අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති උප්පජ්ජති නන්ති යානන්දි තතුපාදාන යානන්දි තතුපාදාන. එතකොට මොකක්ද කියන්නේ? ඔන්න රූපය තියෙනවා. ඒ රූපය ගැන අභිනන්දති අභිවදති. අභිනන්දති කියලා කියන්නේ නන්දති කියලා කියන්නේ සතුට වෙනවා. එතකොට අභිනන්දති කියලා කියන්නේ බොහෝ වශයෙන් සතුට වෙනවා කියන අර්ථය තියෙනවා. අභිවදති කතා කරනවා. අභිවදති කියලා කියන්නේ ಗುಣ කතා කරනවා. බොහොම සතුටින් කතා කරනවා. රූපේ ගැන, ශරීරය ගැන. දැන් ಗುಣ එයින් සතුට වෙන්නේ ಗುಣ කතා කරන්නේ තේ ලස්සන, හැඩය, කඩවසම් බව ওই විදිහට කන්නේ. එතකොට අභිනන්දති අභිවදති අජ්ජෝසාය තිට්ඨති. එතකොට එහි බැස ගන්නවා කියලා කියනවා. එතකොට එහි බැස ගන්නේ මොකෙන්ද? දැන් විඥානේ එහෙම නැත්නම් සිත බැස ගන්නවා. තමන්ගේම රූපය ගැන තමන් ඔන්න සතුට වෙනවා. කන්නාඩි දිහා බලලා. තමන්ගේම රූපේ තමන්ට පේනවා. ඔන්න කන්නාඩියෙන් බලනකොට ලස්සනයි. අභිනන්දති සතුට වෙනවා. ಗುಣ කියනවා. තමන් තනියෙන් හරි කතා කරනවා. එහෙම නැත්නම් අනිත් හැටේ හරි කියනවා. එහෙම නැත්නම් වෙන කෙනෙක් කතා කියනවා. අහ ලස්සනයි කියලා. එතකොට බැස ගන්නවා. ඇත්තනේ හොඳයිනේ. ලස්සනයිනේ මා. කියලා ඔන්න බැස ගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අජ්ජෝසාය තිට්ඨති උප්පජ්ජති නන්ති. කැමැත්ත ඇති වෙනවා. අර විදිහට කිය ಗುಣ කතා කරනකොට සතුට වෙනකොට ඇති වෙනවා. එහි බැසගෙන ඇති වෙනවා කැමැත්ත. ඒ කැමැත්ත යා නන්දි තදුපාදාන. එතකොට මේ කැමැත්තක් ඇති වුණාද ඒකම තමයි කියන උපාදානය. ඒකම කියන උපාදානය. යා නන්දි තදුපාදාන. මොන කැමැත්තක් ඇති වෙන එක උපාදානය. ඉතින් ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ විදිහට වේදනාව තියෙනවා. ඒ වේදනාවේ ඒ වේදනාව ගැන සතුටු වෙනවා. බොහෝ සෙයින් සතුටු වෙනවා. කතා කරනවා, ಗುಣ කතා කරනවා, හොඳ කතා කරනවා. සිත බැස ගන්නවා, ඇති වෙනවා කැමැත්ත. නැත්තම් කියන්න පුළුවන් ආසාව කියලා. එතකොට යානන්දි කැමැත්තක් ඇද්ද? ඒක තමයි උපාදානය කියන්නේ. ඊට පස්සේ අඳුනා ගැනීම. අඳුනා ගැනීම. එතකොට අඳුනා ගන්නා බව විදින දේ තමයි අඳුරගන්නේ. ඒතර අඳුනා ගැනීමේදී මම උදාහරණ කිව්වට පස්සේ පාට අඳුර ගන්නවා, එහෙම නැත්නම් හැඩය අඳුර ගන්නවා, එහෙම නැත්නම් පුද්ගලයා අඳුර ගන්නවා. ওই විදිහට අඳුර ගන්න බව. විදින දේ අඳුර ගන්නවා. එතකොට අඳුනා ගැනීම ගැනත් තියෙන්නේ බොහෝ සෙයින් සතුට වෙන බව. ಗುಣ කතා කරන බවක් තියෙනවා නම් ඇති වෙනවා බැස ගැනීමක්, සිතෙන් බැස ගැනීමක්. උපදිනවා කැමැත්ත. කැමැත්තම උපාදානයයි.
ඊළඟට ක්‍රියාව, චේතනාව. සංකාරය කියලා කියන්නේ චේතනාව, ක්‍රියාව. එතකොට ඒ ගැනත් ಗುಣ කියනවා, බොහෝ සෙයින් සතුට වෙනවා, බැස ගන්නවා, උපදිනවා කැමැත්ත. කැමැත්තම තමයි උපාදානය. ඊළඟට විඥානය, දැනීම. එතකොට මේ දැනීම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැනීම ගැන බොහෝ සෙයින් සතුට වෙනවා. ಗುಣ කියනවා. සිත බැස ගන්නවා. එහෙම කියනකොට මෙහි බැස ගන්නවා. හරියට ගියක ඇතුළකට යනවා වගේ. දැන් පිට ඉන්නවා කෙනෙක්, අඳුරන්නේ නැති කෙනෙක් ඉන්නවා කියලා තමයි අපි. එතකොට ගෙදර ඉඳන් කෙනෙක් එයාට බොහොම ප්‍රියශීලීව ප්‍රියමනාපෙන් කතා කරනවා. අර එළියිනේ කියන්ට යන්න හිතෙනවා එයා ළඟට. බොහොම ආදරෙන් කතා කරනකොට මොකද වෙන්නේ? ඇතුළටම යනවා. අර ඒ සිත බැස ගන්න බව Tamanට තේරෙනවා ඇති. හරි ආදරෙන් හොඳින් කතා කරනකොට නිකන් අමතක කරන්න බෑ වගේ ගතියක් එනවා. බැස ගන්න. කැමැත්ත ඇති වෙනවා. කැමැත්තම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඕන උපාදානයි. යානන්දි තදුපාදාන. එතකොට ওই විදිහට මේ කැමැත්ත සහිතව තිබීම පංච උපාදානස්කන්ධය. එතකොට ස්කන්ධය කියවට පස්සේ කාලය හා අවකාශය මත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාලය අතීතේ වෙන්න පුළුවන්, අනාගතේ වෙන්න පුළුවන්, වර්තමානයේ වෙන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවකාශය කියලා කියන්නේ වෙන්න පුළුවන් විදිහ, හැකියාව. අවකාශය කියන්නේ එතකොට ඒ රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥානය කියන එක තියෙන්න පුළුවන්, වෙන්න පුළුවන් විදිහ. කොහොමද? තමන් ළඟ තියෙනවා වෙන්න පුළුවන්, දුර තියෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හීන විදිහට තියෙනවා වෙන්න පුළුවන්, ප්‍රණීත විදිහට තියෙනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ ගොරෝසු විදිහට තියෙනවා වෙන්න පුළුවන්, සියුම් විදිහට තියෙනවා වෙන්න පුළුවන්. දුර තියෙනවා වෙන්න පුළුවන්, ළඟ තියෙනවා වෙන්න පුළුවන්. තම අභ්‍යන්තර තියෙනවා වෙන්න පුළුවන්, බාහිර තියෙනවා වෙන්න පුළුවන්. තියෙන්න පුළුවන් විදිහ. මොන විදිහට, මොන කාලේ, මොන විදිහට තිබුණත් රූපය කෙරෙහි තියෙනවා නම් ඡන්දයක්, කැමැත්තම තමයි උපාදානය. තව කියන්නේ අතීත සමහර කාරණා අරබය තාම කැමැත්ත තියෙනවා. ඒත් ඉතින් උපාදානයම තමයි. සමහර දේවල් තියෙනවා අනාගතය අරබය කැමැත්ත තියෙනවා. දැන් කසාද බඳින්නේ එහෙම බලාපොරොත්තු වෙන කෙනා තියෙනවා අනාගතයේ සංස්කාරය. ඒත් ඒ රූපයක්, වේදනාවක්, හඳුනා ගැනීම, චේතනාවක්, විඥානයක්ම තමයි. එතකොට මොකද වෙන්නේ? ඒ කැමැත්ත තියෙනවා නම් ඒකම උපාදානය තමයි. හැබැයි ඔය ඡන්දේ නැහැ රහතන් වහන්සේ තුල. ආසාව නැහැ. ඒ නිසා ආසාව නැහැ, තියෙන්නේ රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් පමණයි. එතකොට ඒක පංචස්කන්ධය. දැන් අපි තුලත් උපාදානය කියන එක පැත්තකින් තිබුවොත් මේ පංචස්කන්ධය තමයි තියෙන්නේ. උපාදානය අපි විහිං ඇති කරගත්ත දෙයක්නේ. හිතලා කල්පනා කරලා වැරදි විදිහට හිතලා කල්පනා කරලා. එතකොට ඒ ඡන්දය තිබුණොත් උපාදානය තියෙනවා. උපාදානය තිබ්බොත් ඉතින් භවයේ තියෙනවා. භවයේ තිබ්බොත් ජාතිය තියෙනවා. උපත තියෙනවා. උපත තිබ්බොත් ආය ජරා මරණ තියෙනවා. එහෙමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට පංචස්කන්ධය මේකයි. එතකොට උපාදානයේ නැති තැන තමයි පංචස්කන්ධය තියෙන්නේ. එතකොට ඒක රහතන් වහන්සේ තුල තියෙනවා. ඉතින් භාවනාව කරගෙන යනකොට අපි උපාදානය කියන එක පැත්තකින් තියලා තමන් තුල තියෙන මේ ස්කන්ධයන්, පංචස්කන්ධය දිහා බලලා තමයි භාවනාව කරන්නේ. ඒව මම කියලා දෙනවා කරන කාලෙට කරන විදිහ. එතකොට පංචස්කන්ධය මේකයි.
පංච උපාදානස්කන්ධය මේකයි. තවත් පැහැදිලි කරගන්න ඕන නම් මැසේජ් එකක් දාන්න.